සල්ලි දීලා දුක් විඳිනවා දැකලා තියෙන. අඩෝ ඔය අර බයික පාට අදිට එක නේද? අඩෝ අර අරගේ අම්මෝ අරගේ කම්පියුටර් ලයිනේ උදේට ඕනේ. යකෝ බං ඇයි මං ඕවා කරන්නේ? Tamanට දීලා තියෙන මූණ තියාගෙන ඉන්නේ නැතුව. අම්මෝ ඒක what is this මචං? මොකද්ද? කෙල්ලගේ පාට. කොච්චර ආදරණීය පෙම්වතෙක්ද? තමන්ගේ පෙම්වතියගේ බ්‍රා පටිය පාරේ උන්ට පේනකොට අතින් වහලා මිලියන 60කට පෙන්නුවා. වේසික් වෙන්න බාබා. අඩෝ සිරාවට බංගොනේ. ඌ බලන්න දැන් අපි උනත් බලන්න බං ඒක ඌ වීඩියෝ එකක් කරපු ඉඳනේ. කාලකයි පාටිය. දැන් ඌ වීඩියෝ කරලා පෙන්නපු ඉඳනේ අපි දැක්කේ ඉතින් ඌ. තිරිසනෙක් වෙන්න එපා බං. උඹලට වීඩියෝ වලට views ගන්න ලයික් ගන්න ඕන ඉඳලා තමන්ගේ කෙල්ලගේ පාටිය වෙන්නලා. තිරිසන්නු ඊයවා. Hello guys. කොහොමද කාලෙකින් බලමු දොන්ලි මේ එක තව වීඩියෝ එකක්. A to Z කෙල්ලෙක් සෙට් කරගන්න ආකාරය. අනේ මේ ඇත්තටම මේ හලෝ මමසේ කෙල්ලෙක් සෙට් කරගන්න දන්නේ නැහැ නේ. පිස්සු කෙල්ලෙක් සෙට් කරගන්න ආකාරය හොඳ ආකාරව කියලා දෙන්නම් මං. කීපන් බං කීපන්. මේමයි මචං. මුලින්ම කෙල්ල කැමති જાතිය කොල්ලෙක් වෙන්න ඕනද? නෑ බං නෑ. කෙල්ල කැමති කෙට්ටද කළුවෙකෙට්ටද ඒවා දාලා නෑ බං. කොල්ලෙක් වුණාම ඇති. මොකද මන් දැකලා තියෙනවා අංකුට්ටු ඇටගෙන් බොණ්ඩක් සෙට්ටලා ඉන්නවා. අංකුට්ටු ඇටගෙන් විශේෂයෙන්ම අර කෙල්ලට එක නිකන් හින්ටයක් වගේ නිකන් තීතවත්කම් පාන මිතුරා විදියට අඳුරුන අයියා කෙනෙක් විදියට පෙන්වන්න යන්න එපා. ඒතකොට කෙල්ලට තේරෙන්නේ නෑනේ මචං. කෙල්ල වුණත් විශේෂයෙන් බලන්නේ ටෝක් කරනවා කියලා දැනුණොත් විතරයි. තේරුම් ගන්න. ඊට පස්සේ මෙතනින් තමයි මචං මොලේ කල්පනා කරන්න ඕනේ මොලේ. කෙල්ලට මචං බර දාලා චැට් කරන්න ඕනේ. බර දාලා හොයලා බලනවා කියලා දැනෙන්න හොයලා බලන්න ඕනේ දැනෙන්න. කෙල්ල මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ නැහැ මචං. ඉවසපන්. කවදා හරි කෙල්ලට කරදරයක් වෙන පොයින්ට් එකක් එනවා. එදාටත් උඹ හොයලා බලපන්. ඊට පස්සේ කෙල්ල හැමදේම උඹත් එක්ක ෂෙයා කරගන්න ගන්නවා. එතකොට සෙට්ද? දැන් තමයි මචං හදවත තුල බුර නැගෙන ප්‍රේම එළියට ගන්න අවස්ථාව. උඹ එකපාර මෙසේජ් කරනවා. එතකොට ඔය කෙල්ල නොයන් කෙල්ලෙක් නැති කොල්ලෙක්ට මේක පොඩ්ඩක් ආදාසියක් පොඩ්ඩක් බලලා යන්න. දැන් ආදරේ ගැන දේවල් කතා කරන්න පටන් ගන්න. ඒ ගැම්බට ටික දවසකින් ආපම් මචං. වැඩේ සෙට් නැහැ. වැඩේ සෙට්. ටැප් එක ගන්න. යකෝ උඹ ඔච්චර දේවල් දැනගෙන ඇයි තාම ලව් කරන්න කෙල්ලෙක් නැත්තේ? කෙල්ල නම් ඕන තරම් ඇති බං. එහෙම කියලා වදානමක් ගන්න බෑනේ. අනාගතේ මඳුරුයි. සැබෑ ආදරයක් හම්බෙනකම් ඉන්නවා. ඇයි හලෝ ඉතින් ඔයාලට සැබෑ ආදරයක් හම් වෙන්නෙම නැත්තේ? සැබෑ ආදරේ 50ක් නම් මං කිස් ගක් කරන්නේ තට්ටේ. අඩෝ ඒක බස් සැබෑ ආදරේ 50ක් නම් උ කිස් ගා කරන්නේ තට්ටෙල්ලු. ආදරේ අඩුවක් නෑ කෙල්ල මං ගාව එක තමා හිත ගන්න බැරි තියෙන වේදනාව විඳවන්නේ හැමදාම නුඹ පේන්නේ හැම රාම තුරු ලෙල්ලා ඉන්න ආදර විතරයි. කැප්ෂන් එක ගන්න නෑ මොකද්ද උඩා ගෙදර නංගිත් එක්ක chat කරන්නේ. කෝ මේකි තෝ අවුෙන්න එපා ගස් ගෙම්බි කනවා පුප මොකක්ද වෙන්නේ? බලමු. අනේ මොකද්ද කරේ? තොහින්ද ගමේ වසන්න බැරි වෙලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? අනේ බනින්නේ. තෝ ඊළඟ පාර රෙදි වනනකොට ඇඳුම් වලට කටු ගහපන්. ඇයි ඇඳුම් වල කටු ගහන්නේ? විශේෂයෙන් පොඩි ඇඳුම් වලට. අදත් තාත්තා එනකොට උලඟට තොගේ පොඩි ඇඳුමක් ඇවිල්ලා තිබ්බා. අමුතු විදියට බැලුවා. සෝරි අය. උදේ ඇවිල්ලා නයිය.
උදේම නිකන් ඌට එක දීලා ඌ එක දිහා බලාගෙන ඕනේ කාපිය වාව මීට වඩා හොඳයි ඔක තමයි කියන්නේ ඇඳුම් වනද්දි මේ මොකක් හරි කට්ටක් ගන්න කියන ඒදී ඒක තියාගන්න ඕ මොකද ගන්නේ අද මම ඔයාලට කියන්න යන්න නැතුවම බැරි ප්‍රොඩක්ට් එකක් ගැන. ඒ තමයි ඔරිජිනල් ඇක්සයිඩ්. අර ඌ ඉවරයි ඔළුවේ කැක්කුම, බඩේ අමාරුව, කොන්ද කැක්කුම, පීරියඩ්ස් පේන් වගේ දේවල් වලට හොඳම සොලියුෂන් එක. ඇක්සයිඩ් කොච්චර එෆෙක්ටිව්ද කියනවා නම් මේ ඩ්‍රොප්ස් දෙකක් හොඳටම ප්‍රමාණවත්. අර ඌ ඉවරයි ඌ ඇදලා ගත්තේ කියලා නැත්තම් දැන් තමයි ඒකට හොඳම වෙලාව. දැන්ම ඇක්සයිඩ් එකට සර්ච් කරන්න. අරුට ගානවා ප්‍රොඩක්ට්ස් එක අපේට පෙන්වනවා අරුට ගානවා මල වදයක් වුණානේ මේක මොකද්ද මල වදයක් වුණේ අයිසයක් ගන්න දන්නේ කොල්ලනේ අර ඒක වහලා තිබ්බද බයි අරුවයි ආරකක් තිබ්බා ඌමචන් ඉතලාම අහිතක් ගත්ත ඊට පස්සේ හැන්දක් ගේන්න ගියා ඊට පස්සේ අහිතක තිබ්බා නෑ ඌ සාධාරණ නෑ උදේ උඹ බලන් කිව්වේ උඹ බලන් ඌ අහිතක ගත්ත ඉතලාම ඊට පස්සේ අරගෙන අහිතක තිබ්බා අර හැන්දක් කියවරන් ආව අහිතක නෑ ඊට පස්සේ අහිතක අරන් ගියදී අර දෙක නෑ උඩ බලවයි නැතිවා පාන්දර දෙකට විතර මන් නෙමෙයි අරු හොඳේ පාන්දර දෙකට විතර මං නෙමෙයි අරු මොකද්ද වෙන්නේ අඩවන සිරා සිද්ධි බං ඔවා සිරා සිද්ධි ඇයි මං පොරව ගන්න අතර බං බෑපා එක බෙෂීට් එක කොට වෙලා නැත්තම් මං දික් වෙනවා ඔන්න දැන් වීදික් කරනවා මචං මං කියන බෙලක් කරට උසාවන්නේ ඉදී කරන්න ඕනේ ඔරිජිනල් එක අමතක වුණා ඕ මේ කාලේ හොඳට වෙන වෛරස් සින්දුවක් තමයි ඉම්හානේ පාවෙලා කියන්න ඕනේ ඒ කියන අක්කට වැඩිය මට ඒක නිකන් පට ලස්සනට කියන්න පුළුවන් ඒ අක්කට වැඩිය ලස්සනට මම දැන් ඒ සින්දුව කියන්නේ මං තාම වාරුණේනි මගේ ජීවිතේ ඔබ හින රජ කරවන්නයි මාරවටුනේ නෑ මචං හොඳයි ඉරාවට හොඳයි හොඳයි ඔබ හින රජ කරවන්නයි මා දඟලුවේ සිහිනේ පාට පිනේවි අඳුරේ පාට නැකිවි ඔබ නෑනි මාගේ ඒක හොඳයි බා හොඳයි බයික දිරවට හොඳයි අබ්බෝ